දැන් විභාගේ තියෙන්නේ දැන් හිතන්න දැන් දීලා තියෙන නොවැම්බර් 27 කියන්නේ දෙසැම්බර් මාසේ විභාගේ තියෙනවා කියන දීලා තියෙන්නේ. මේ විභාගේ තියෙන්නේ මෙදා ඒ නිසා මට මේක පාඩම් කරගන්න බැරි වෙයි අරකයි මේකයි කියලා නිකන් බොරුවට ඔරුවට විකාර දාගන්න එපා. විකාර දාගත්තොත් කියලා වෙනවා ඈ. විකාර දාගන්න එපා වෙලාව හොඳටම ඇති. ඔයාලා හිතනවා නේද ඔයාලට මේ වැඩ වැඩි කියලා. එහෙම මගුලක් නැහැ. දැන් ඔයාලා හිතන්නකෝ ඔයාලා හිතනවා නේ පැය 24ක් තියෙනවා. ඕකෙන් ওই බස් එකේ යනවා අර වැඩ ගිහලා ඉතුරු පැය ටික ඔයාලා වැඩ කරනවද කියලා නෑ. එක දවසක් ඉවරලා බලන්න ඔයාලා එහෙම වැඩ කරලා නෑ. අපිට අපේ ජීවිතේ මාර හානි වෙන වෙලාවල් ගොඩාක් තියෙනවා. මාර හානි ගොඩක් තියෙනවා අපේ මේ දවස ඇතුලේ. ඔයාලා දවස් 3ක් බලන්න කරපු වැඩ ටික විශ්ලේෂණය කරලා බලන්න. ඇත්තටම අපි හරියට පාඩම් කරලා තියෙන්නේ. කොහොමයි පොතක් දිගාගෙන මනෝපාරවල දාපු වෙලාවල් මේකට දාලා නෑ. හරිද? හරියට පාඩම් කරලා තියෙන අඩු වෙලාවක්. අපිට මේ වගේ දෙගුණයක් වැඩ කරහැයි. දැන් සමහර ළමයි කියනවා පැය 15ක් වැඩ කරලා කියලා. හරිද? මං කියන්නේ පැය 15 ඇතුලේ ඔයාලා සමහරලාට කරලා තියෙන්නේ පැය 8ක 9ක වැඩ වෙන්න පුළුවන්. ඒක ඇතුලේ වෙන වෙන මනෝපාරවල් ගහගෙන වෙන වෙනම හිත අරාමයා කරන්න එපා. ලොකු සෙෂන් තියාගන්න එපා පාඩම් කරන්න. ඒ කියන්නේ හිතන්නකෝ දැන් ෆිසික්ස් පැය 4ක් එක දිගට ෆිසික්ස් බයෝ පැය 4ක් එක දිගට බයෝ එහෙම තියාගන්න එපා. පැය එකහමාර දෙකේ චූටි කෑලි පොඩි පොඩි ඉන්ටර්වල් චූටි කෑලි පොඩි පොඩි මාර ඵලදායි. එතකොට පැය දැන් ඔයා හිතන්නකෝ පැය 4ක් ඔයා එක දිගට කරන්න ගියාම ඔයාට මැද්දෙන් අනිවාර්යයෙන්ම ඔළුව එහාට මෙහාට යනවා ફોකස් නැති වෙනවා අරගයි මේකයි වෙනවා. හැබැයි ඔයා පොඩි කෑලි වලට කඩාගත්තොත් පැය මේ පැය බයෝ. එතකොට මේ පැය ඔයා අනිවාර්යයෙන්ම බයෝ හරියට උප්පරිම ශීඝ්‍රතාවයෙන් කරලා ඉවරයක් කරගන්න. පැය ඉවරලා විනාඩි 10ක් නිකන් එන්න. හැබැයි ඉතින් ෂුවර් කරා විනාඩි 10යි. විනාඩි 10යි කියන්නේ පැය 4ක් විතර නෙමෙයි. දැන් ගොඩක් ඔයගොල්ලෝ එහෙමනේ කරන්නේ. පළවෙනි පැය උපරිම කැම්මෙන් කරලා තව පැය 4ක් නිකන් එන්න. හරිද? එහෙම බෑ. විනාඩි 10 නා විනාඩි 10යි. ඇත්තටම ඔයාලට මම කියන්නේ ඔයාලා මේ දැන් කරනවට වඩා දෙගුණයක් වැඩ කරන්න පුළුවන්. වැලිලා තියෙන තමන්ගේ කාලේ සතිය ඇතුළේ දවස් ඇතුළේ නාස්ති වෙන වෙලාවල් ටික හොයාගන්න. මොන වෙලාවලටද කාලේ නාස්ති වෙන්නේ? නාස්ති වෙන වෙලාවල් ටික කලින්ම පුරව ගන්න. ඊට පස්සේ වැඩ කරන වෙලාවල් වල හොඳ සිහියෙන් වැඩ කරන්න. එතකොට ෆිසික්ස් හෝම්වර්ක් ටික කරන්න ප්‍රශ්න 15ක් තියෙනවා. ප්‍රශ්න 15ට ඔයා පැය 4ක් තියාගන්න බා. ප්‍රශ්න 15ට උපරිම තියෙන්නේ පැයයි. කොහොම හරි පැය 3ක් කරන්න ඕනේ. මතක තියාගන්න වැඩ වැඩි වෙන තරමට වැඩ කරන්න පුළුවන් ඈ. වැඩ අඩු වුණොත් තමයි වැඩ කරන්න බැරි. වැඩ අඩු වුණොත් අපේ ඇඟ ඒ ශීඝ්‍රතාවයට වැඩ කරන්නේ නැහැ. අපේ ඇඟ නිකන් කම්මැලි වෙනවා, නිකන් ඉන්න බලනවා, නිවාඩු ගන්න බලනවා. වැඩ වැඩි වුණොත් නියමයට වැඩ කරන්න පුළුවන්. හිතන්න ගිය අවුරුද්දේ එක්සෑම් සතියේ වැඩ කරපු වැඩ කිරිල්ල දැන් මාසකවත් වැඩ කරන්න බෑනේ. ගිය අවුරුද්දේ එක්සෑම් සතිය අන්තිමට සතියක් විතරලා තිබිලා තියෙද්දි කරපු වැඩ කිරිල්ල දැන් මාසෙකින් කරන්නේ නැහැ නේද? වැඩ වැඩි වුණොත් වැඩ කරන්න පුළුවන්. පුළුවන් තරම් තමන්ගේ ටයිම් ටේබල් එක ෆුල් පැක් කරන්න. ෆුල් හිර කරන්න. මේ පැය විතරයි මට මේකට තියෙන්නේ. ආයි වෙන මොකුත් නැහැ. ඒ පැයේදී හදාගන්න බැරි වුණොත් ඔයා ඊළඟ පැයේ කියන්නේ ඊළඟ පැයේ ඔයාගේ ටයිම් ටේබල් එකේ දාලා තියෙන ෂෙඩියුල් එකට මාරු වෙන්න. අරකද දැන් මේක බැරි වුණා කිය එහෙම ටික ටික පස්සට අදින්න එපා. ඒක බැරි වුණා මේක බැරි වුණා කියලා මුළු දවසම පස්සට අදින්න එපා. මේ පැය හරියට ටයිම් ටේබල් එක ෆුල් පැක් කරගත්තොත් දෙගුණයක් වැඩ කරන්න පුළුවන් තව දෙගුණයක් වැඩ කරන්න පුළුවන්. ඔයාලා ඔය හිතනවට වඩා මාර දේවල් කරන්න පුළුවන්. ඔය සාමාන්‍යයෙන් හොඳට දියුණු වෙච්ච සෑහෙන්න තැනක ඉන්න සාර්ථක මිනිස්සෙක් කාලය හරි කිසිම විදිහකින් කන්නේ නැහැ. එයාගේ හැම විනාඩි 15ටම වැඩක් තියෙනවා. සහ හැම විනාඩි දවසකට අනිවාර්යෙන් හොද්දට නිකන් ඉන්න වෙලාවකුත් තියෙනවා. දැන් ඕගොල්ලෝ දැකලා තියෙනවද බිල් ගේට්ස් එහෙම කතා කරන වෙලාවල් වලට කියනවා මම දවසකට පොතක් කියවනවා. මම සතියකට පොත් දෙකක් කියවනවා. දැන් ඔයාලට පොතක් කියවන වෙලාවක් තියෙනවද කියලා? දැන් බිල් ගේට්ස් කියන එකට කොච්චර වැඩ තියෙනවද කියන්නකෝ. කම්පැනි ගොඩාක් මැනේජ් කරන්න ඕන. ඒව ඔයාලා වැඩක් කරන්න පටන් ගන්නදී තේරෙයි මැනේජ්මන්ට් කියන එක හරි අමාරු වැඩක්. මේ සේවකයෝ ගොඩක් වැඩ කරනවා. ඒ ප්‍රශ්න ගොඩාක් එනවා. මේක කළමනාකරණය කරන්න හරි අමාරුයි. ඒ වගේ ලෝක ප්‍රසිද්ධ ව්‍යාපාර ජාලයක් තියෙන මිනිස්සෙක්ට කොච්චර ප්‍රශ්න වෙනවද? ප්‍රශ්න දවසට අනන්තයක් එනවාද? ඒ හැම එකක්ම බැලන්ස් කරන්න ඕන. එහෙම කරලා මේ මිනිස්සෙට පොත් කියවන්නත් වෙලාව තියෙනවා. මේකේ තියෙන්නේ කාලය කළමනාකරණය කිරීම විතරයි. කාලය ඇති මිනිස්සුන්ට පොඩ්ඩක්වත් කාලය මදි නෑ. ඔය මිනිස්සු කියන්නේ මට දවසට පැය 24 මදි කියලා බම්බුව තමයි. හරිද? පැය 24 කරනම ගොල්ලන් නෑ මිනිස්සු. පැය 24 වැඩි. පැය 6ක් නිදියවත් ඇහැකි. පැය 18ක් වැඩ කරලා. ඒ 18න් පැයක් ඕනනම් තමන්ගේ ආසාවයකට වැය කරන්න පුළුවන්. වැඩේ තියෙන්නේ වැඩ කරන වෙලාවට හරියට කරන්න. වැඩ නොකරන වෙලාවට කරන්න නැතුව ඉන්න. හරියට නිකන් ඉන්න. හරියට වැඩ කරන්න කලින් හරියට නිකන් ඉන්න ඉගෙන ගන්න. ඒතකොට නිදහස් වෙනවා, අලුත් දේවල් හිතෙනවා, වැඩ කරන විදිය ගැන හිතනවා, තමන්ගේ දවස ගැන දවසේ ඵලදායීතාව වැඩි කරනවා. දැන් ඊළඟ මාස තුනේ නෙමෙයි. ඊළඟට තියෙන සමස්ත කාලය ගත්තාම ඔයාලට වෙලාව හොඳටම ඇති. ඔයාලා හරියට කාලය කළමනාකරණය කරන්න. ටයිම් ටේබල් එකක් හදුවම කරන වැරදි වැඩේ තමයි ටයිම් ටේබල් එකක් හදනවා. ෆුල් පැක් කරලා ටයිම් ටේබල් එකක් හදනවා. හදලා අද ඒකයි බලන්නේ. හදලා දැන් අද දවසේ කරගෙන ගියාට පස්සේ අද දවසේ ඉවරලා බලන්නේ මම දවසෙන් කොච්චර ප්‍රමාණයක් හරියට වැඩ කරලාද? කොච්චර ප්‍රමාණයක් හරියට ඵලදායීව වැඩ කරලාද? කොච්චර ප්‍රමාණයක් ඵලදායී වැඩ කරලා නැද්ද කියලා බලන්නේ. බලන්න හැම එකක්ම බලන්න.
හැම වෙලාවෙම ඇනලයිස් කරන්න මේ හැම එකක්ම ඇනලයිස් කරන්න සියලු දේවල් ඇනලයිස් කරන්න. වගකීමෙන් කියන්නේ දැන් A level කරන්න පටන් ගන්න එකෙක් හරියට වෙලාව මැනේජ් කරොත් දැන් මං කියන දැන් පටන් ගන්න එකෙක් හරියට වෙලාව මැනේජ් කරොත් ඒ තුන දාන්න පුළුවන් පැය 6 නිදියන්න පුළුවන් දවසකට ෆිල්ම් එකක් බලන්න පුළුවන්. මං කියන 2023 A level හරිද 25 නෙමෙයි. ඔයා හිතන්න දවසකට කොච්චර වෙලාවක් නාස්ති කරනවද ෆෝන් එකේ ඇඳේ ඉඳගෙන පුටුවේ ඉඳගෙන කල්පනා කර කර කොච්චර වෙලාවක් යනවද? පැය 4කට වඩා කන්නේ නැති ළමයි අතුස්සම් දවසක ෂුවර් එකටම පැය 4කට වඩා කන්නේ නැති ළමයි. මේ ෆෝන් එකයි ඇඳ උඩ ඉන්න එකයි කතා කර කර ඉන්න එකයි chat කර කර ඉන්න එකයි මොකුත්ම නොකර ඔහේ වැටිලා ඉන්නේ මේ. මම ඉන්න එකයි පැය 4කට වඩා කන්නේ නැති ළමයි අතුස්සම් මෙතනින් ඉන්න. නෑනේ. ඉතින් ඉතුරු ටික නිදියගෙන ඔය පැය 4 පාඩම් කරපන්කෝ ඉවරයි. ඉතුරු ටික නිදියගෙන ඔය පැය 4 පාඩම් කරපන්. ඉතුරු පැය 10 නිදිය ගන්න. කරන්න පුළුවන් මේක. වෙලාව බැලන්ස් කරන්න හරියට. මේක ඉගෙන ගන්න. දැන් එතකොට ඔයාලා කියයි නෑ මට පාඩම් කරන්න ගොඩක් වෙලා යනවා මට දෙයක් තේරුම් ගන්න ගොඩක් වෙලා යනවා නෑ එහෙම නෑ. ඒක කරන්න පටන් ගත්තට පස්සේ ඔටෝම හැදෙනවා. පොතෙන් එන දක්ෂතා නෙමෙයි. මේවා මිනිස්සු තමන්ගේ ජීවිත කාලය තුල ගොඩනගා ගන්න දක්ෂතා. ගොඩනගා ගන්න ඇතුළේ දක්ෂයි. ඒ ස්කිල් අපි හදන්නේ මේ ජීවත් වෙන කාලේ තුල උපතේදී ඕව අරන් එන්නේ මිනිස්සු. අපිට සිද්ධ වෙන සිදුවීම් හින්දා අපිට වෙන සිදුවීම් හින්දා අපි හදා ගන්න දක්ෂතා මේක. වෙන දෙයක් නෙමෙයි. කෙලවෙන්න හරියනවා. කෙලවෙන්න අපි වෙනස් වෙනවා. අපි ඇඩ්ජස්ට් වෙනවා. මිනිස්සු අපිට සලකන විදිහත් එක්ක දෙමව්පියෝ අපිට සලකන විදිහත් එක්ක හෝ නැත්නම් දෙමව්පියෝ නම් එහෙම ප්‍රශ්නයක් නැහැ. නෑදෑයෝ කියන කතන්දර එක්ක මිනිස්සු බයින් එකත් එක්ක අපිව සමාජයෙන් කොන් වෙනවත් එක්ක හරි මොනවා හරි අපිට සිදුවෙන නරක අත්දැකීම් වලින් අපි හැදෙනවා. නරක අත්දැකීම් වලින් අපි හැදිලා අර වගේ පර්ෆෙක්ට් මිනිස්සෙක් වෙනවා. ඕක තමයි වෙන්නේ. මට නිදිමතයි පාඩම් කරන්න බෑ කියන්නේ විහිළුවක්. හරි. එහෙම ඔයාට ඒක කරන්න පුළුවන්. ඒකයි මම මේ කියන්නේ. මේ විදිහට මේක හරියට කාලය කළමනාකරණය කරන්න හරි ප්ලෑන් එකක් හදන්න. ප්ලෑන් එකේ ලොකු ඒවා තියෙන්න බෑ. පැය 3 4 ඒවා බෑ. පැය 2 ඒවා තමයි තියෙන්න පුළුවන් උපරිම. මැද්දේ පොඩි ඉන්ටර්වල් තියෙන්න ඕනේ. දවසට නිකන් ඉන්න වෙලාවක් තියෙන්න ඕනේ. ඒ වෙලාව ඇතුළත උපරිම ශීඝ්‍රතාවයෙන් පාඩම් කරන්න ඕනේ. විශේෂයෙන් බයෝ ළමයි ඔයාලා හරි හිමීට පාඩම් කරන්න තමයි පුරුදු වෙලා තියෙන්නේ. ඔයාලා පොතක් දිගාගෙන ගොඩාක් වෙලාවක් බලාගෙන ඉන්න තමයි පුරුදු වෙලා තියෙන්නේ. බයෝ තියෙන්නේ පිටු 4යි නම් පිටු 4 මොන හරි සෙල්ලමක් දාලා විනාඩි 10න් ඔයා කරන්න ඕනේ. කොහොම හරි කරන්න දෙයක් නැහැ. ඒතර පළවෙනි දවසේ එක බැරි වෙයි. හැබැයි ටික ඔයාට විනාඩි 10න් පිටු 4 කරන්න තියෙනවා නම් ඔයා විනාඩි 10න් පිටු 4 කරන්න පුරුදු වෙනවා ටික දවසක් යද්දී. පළවෙනි දවසේ බැරි වෙයි. ඒක තමන්ගේ දක්ෂතාවය මත රඳාපදින්න දෙයක් නෙමෙයි තමන් හදන දෙයක්. මේ විදිහට වැඩේ බැලන්ස් කරන්න ඊතුරු වෙලා තියෙන වෙලාවල කිසි පොඩ්ඩක්වත් මදි වෙන්නේ නැහැ. වගකීමෙන් කියන්නේ පොඩ්ඩක්වත් මදි වෙන්නේ අපි හිතන් ඉන්නවා අපිට කරන්න බෑ කියලා. ඒක තමයි වැඩේ. අපි හිතන් ඉන්නවා කොහොමද කරන්නේ මාස 3යි සිලබස් 3යි. හරි මාස 4යිද මන් දන්නේ කීයද. මාස 4යි මාස 5යි සිලබස් 3යි. හැම එකේම හෙන ගොඩක් තියෙනවා. මේකේ හෙන ජාතකයක් වගේ තියෙනවා. ඕවා දේවල් නෙමෙයි මිනිස්සුන්ට කරන්න පුළුවන් දේවල් එක ගත්තාම. මේක සිම්පල් කේස් එකක්. හරි. තමන්ව විශ්වාස කරන්න තමන්ට ගැම්මක් තියෙන්න ඕනේ. කොන්ෆිඩන්ස් හදන්න. කොන්ෆිඩන්ස් තමන්ව විශ්වාස කරොත් ඕන දෙයක් කරන්න පුළුවන්. තමන් විශ්වාස කරන්න තමන්ට මේක කරන්න ඕනේ කියන එක. එච්චරයි. එච්චරයි කරන්න තියෙන්නේ. හරි.